ඊළඟට කියන්න තියෙන්නේ දැන් ඔය කියන කාරණාවලට ඇතුළත්ව ඔන්නම් පුළුවන් මට හම්බෙලා තියෙන ළමයි මමත් මේක කරලා තියෙනවා පහුගිය කාලවල විශේෂයෙන්ම ඔය රොටරි එහෙම ළමයෙක් ඉන්නවා ඒ ළමයාව කතා කරන්නත් වටිනවා මාසෙන් වගේ S එක ඒක කරපු ළමයි ඉන්නවා හරිද කියන්නේ මාසෙන් වගේ S එක ඒක කරපු ළමයි එක මාසෙයි තියෙන්නේ එයා එක මාසෙන් මේ වගේ ප්ලෑන් එකකින් S එක ඒක කරලා තියෙනවා ඇත්තටම ඒ වගේ ළමයි මීට කලින් මීටින් වලදී මට හම්බුණා අර අවෝඩින් සෙරමොනි එකේදීත් අර කතා කරපු ළමයාත් එහෙමයි මාසෙකින් වගේ S එකක් ඒකක් කරලා තිබ්බේ හැබැයි ඒගොල්ලන්ට මම කලින් මීටින් වලදී ඒ කතන්දරේ කියන්න එපා කියලා විශේෂයෙන් කිව්වා. ඔයා කියන්න එපා මාසෙන් තමයි S එකේ ඒක කරේ. අවෝඩින් සෙරමොනි එකේදීත් මම කිව්වා. කියන්න එපා මාසෙන් S එකේ ඒක කරේ කියලා. හේතුව ඔන්න ඒගොල්ලන්ගෙන් අහලා බලන්න පුළුවන් පෞද්ගලික මේ ඉන්ස්ට්‍රක්ටර්ස් මන්දිර දැන් ඉන්නවා. හරිද? ඔයාලට ෆිසිකල් රොටරි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉන්නවා, ඉසුකත් ඉන්නවා, එහෙම ඉන්නවා. ඒගොල්ලන්ට මම කිව්වා මේ එහෙම කියන්න එපා කියලා. හේතුව විභාගයට මාස 3ක් විතර තියාගෙන මම කිව්වා නම් මාසෙන් S එක ඒක කරන්න තමයි ඒගොල්ලෝ කරේ කියලා. ඒතර ඔයාලට හිතෙන්න පුළුවන් සමහරවිට මේ අවකල් තියෙනවා නම් තව ටිකක් මේක ඉන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම ළමයිනුත් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ කතන්දර ඇතුලේ පට්ට ටිකක් අරගෙන. ලේ විතරයි නැත්තේ ඈ. ඒ කියන්නේ ලේනකම් විතරයි වැඩ කරලා නැත්තේ. අර මාර අන්කන්ඩිෂනල්. මමත් එහෙම වැඩ කරලා තියෙනවා. මාර අන්කන්ඩිෂනල්. ඒ කියන්නේ කිසිම කොන්දේසියක් නැහැ. යකා වගේ වැඩ. නිදිමත මහන්සි අමාරු කඳුළු ඕන එකක්. ඕන එකක්. ඕන එකක්. ඕන එකක් වරදිනවා ප්‍රශ්නයක් කරනවා වර්ධිනවා මම ওই කම්බයින් එක මදාගෙනදී කරනවා වැඩ ලේ විතරයි නැත්තේ හරිද යක්ෂ ගැම්මක් ඕනේ ඒකට එහෙම කරොත් ඔයාලට එක මාසින් වගේ වුණත් ඇත්තටම S එකක් ඒකට අදින්න පුළුවන් එක මාසින් වුණත් මේක කරන්න පුළුවන් ඒ නිසා එහෙම කරමු කට්ටිය ඉන්නවා හැබැයි ඒක හරිම එක්ස්ට්‍රීම් අර නිකන් හරිම අන්තයි ඒ කියන්නේ නිකන් පිස්සු වගේ වැඩ කිරිලක් තියෙන එක. එහෙම කරන්නත් පුළුවන්. ඔයා තීරණය කරනවා නම් ඔයා එහෙම කරනවා කියලා කියන්නේ do or die කියලා කියන්නේ. do or die නම් කරනවා මැරුණත් කරනවා නම් එහෙම කරන්නත් පුළුවන්. අන්තිම මොහොතින්ද කියන්නේ. හරි. එහෙම තත්ත්වයක් නම් ඔයාලට